නොවම්බර් 4 ඇමරිකාවේ ලුයිස්විල් වල කාගෝ ප්ලේන් එකක් ක්‍රෑෂ් වෙනවා. මේ ක්‍රෑෂ් එකේදී ඒ ප්ලේන් එකේ තිබ්බ දේවල් සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා යනවා. එතකොට මේ වෙච්ච ලොස් එකෙන් ඒ වගේ ඕනර්ස්ලට රිකවර් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ප්ලේන් එක කඩාගෙන වටනවා වගේම ඒගොල්ලන්ගේ බිස්නස් එකත් කඩාගෙන වැටෙනවාද? මේ විදිහට බිස්නස් එකක ප්‍රොඩක්ට්ස් වලට ඩැමේජ් එකක් වෙද්දී ඒ බිස්නස් එකට වෙන පාඩුව නොසලකිය හැකි තරම් කුඩායි. කොහොමද එහෙම වෙන්නේ? මේ කන්සෙප්ට් එක මුලින්ම එන්නේ මේ වගේ ප්‍රශ්නයකට විසඳුමක් විදිහට. ක්‍රිස්තුපූර්ව 3000 විතර බැබිලෝනියානු ශිෂ්ටාචාරයේදී මේ කාලේ හිටියා තමන්ගේ බාණ්ඩ වෙනත් රටවල් වලට අපනයනය කරන වෙළඳ පිරිස්. මේගොල්ල මේ එක්ස්පෝර්ට් කරන්න ඕනේ සල්ලි හොයාගත්තේ වෙනත් කට්ටියකින් සල්ලි ණයට අරගෙන. එතකොට මේගොල්ලන්ට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි මේගොල්ල මුහුදු මාර්ගයෙන් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් එක්ස්පෝර්ට් කරද්දී එක්ගොලන්ට මුහුද මැද්දෙදි එක්ක ස්වභාවික විපත් නිසා එක්ක මුහුදු කොල්ලකාරයන්ගේ බලපෑම නිසා මේ ප්‍රොඩක්ට්ස් එක්ක ඩැමේජ් වෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. එතකොට මේගොල්ලන්ට මේ අපනයනයෙන් ලැබෙන නියමිත මුදල ලැබෙන්නේ නැහැ. එතකොට මේගොල්ලන්ට අර කලින් සල්ලි ණයට ඉල්ලගත්ත කට්ටියට ණය පියව ගන්නත් බැරි වෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට මේගොල්ලෝ හරි ලස්සන කන්සෙප්ට් එකක් ඩිසයින් කරනවා. මේගොල්ලෝ මේ සල්ලි ණයට ගන්නකොට පොරොන්දු වෙනවා ආයෙත් ඒ ණය මුදල පියවනකොට ඒ ණයට ගත්ත මුදල් ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ගෙවලා ඒ ණය මුදල පියවන්න. මේකට රිටර්න් එකක් විදිහට මේගොල්ලන්ගේ භාණ්ඩවලට මුහුද මැද්දේදී මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අර ගෙවන්න තියෙන ණය මුදලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරලා දාන්න ඒ ණයට දෙන කට්ටිය එකඟ වෙනවා. එතකොට ඒ ණයට දෙන කට්ටියට පාඩු නැද්ද? හිතන්න මේ විදිහට සල්ලි ණයට දෙන මිනිස්සෙක් ඉන්නවා. එයා වෙලෙන්දු 10 දෙනෙකුට සල්ලි ණයට දෙනවා ඒ වෙලෙන්දුන්ගේ භාණ්ඩ පිටරටට අපනයනය කරන්න. මෙහෙම ණය දෙන්නේ අර කලින් කියපු විදිහට දෙපාර්ශවයම එකගත්තය මත. හිතන්න මේ 10 දෙනාගෙන් එක්කෙනෙකුට මුහුද මැද්දේදී එයාගේ භාණ්ඩවලට මොකක් හරි ඩැමේජ් එකක් වෙනවා. එතකොට ඒ පුද්ගලයා විතරක් අර ණය මුදලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඒත් ඉතුරු 9 දෙනාම තමන් ගත්ත ණය මුදලට වඩා වැඩි ප්‍රමාණයක් අර ණයට දීපු මිනිස්සයාට දීලා ණය පියවනවා. මොකද හිතන්නේ? සල්ලි වැඩිපුර ගෙවුවා කියලා අර වෙලෙන්දොන්ට පාඩුයිද? නැත්තං අර පුද්ගලයව ණයෙන් නිදහස් කරා කියලා අර ණයට දීපු මනුස්සයට පාඩුයිද? සරලවම කිව්වොත් මෙතනදි වෙන්නේ තමන්ගේ රිස්ක් එක තව කීප දෙනෙක් එක්ක ෂෙයා කරගන්න එක. භාණ්ඩ තොගයට හැමදාම කරදරයක් වෙන්නෙත් නෑ. හැබැයි හැමදාම කරදරයක් නොවී තියෙන්නෙත් නෑ. නමුත් රිස්ක් එක හැමදාම එකම විදිහට තියෙනවා. ඒ රිස්ක් එක පිරිසක් අතර ෂෙයා කරගත්තාම තමන්ට කරදරයක් වුණ වෙලාවට තියෙන ලොස් එක ගොඩක් අඩුයි. කාලයත් එක්ක මේ සිස්ටම් එකේ තිබ්බ අඩුපාඩු මිනිස්සු විසින්ම හදාගෙන අද වෙනකොට ගොඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකකට මේ සිස්ටම් එක ඉවෝල්ව් වෙලා තියෙනවා. ඉතින් මේ ලස්සන කන්සෙප්ට් එකට අපි කියනවා ඉන්ෂුරන්ස් කියලා. නමුත් අවාසනාවකට වගේ ලංකාවේ බහුතරයක් දෙනාට මේ ඉන්ෂුරන්ස් ගැන ලොකු නොලෙජ් එකක් නැහැ. ඒක නිසාම ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් අවොයිඩ් කරනවා. ඒක නිකන් හරියට වීඩියෝ ගේම් එකක් ප්ලේ කරනකොට අන්ලිමිටඩ් ලයිෆ් ටයිම්ස් හම්බෙන ඔප්ෂන් එකක් තියාගෙන ඒ ඔප්ෂන් එක ගන්න නැතුව ගේම් එක ප්ලේ කරගෙන යනවා වගේ වැඩක්. නිකමට හිතලා බලන්න එහෙම ඔප්ෂන් එකක් තියාගෙන ඔයා ගේම් එක ප්ලේ කරනකොට ඔයා කොච්චර රිලැක්ස් එකේ කොච්චර හොඳට ඒ ගේම් එක ප්ලේ කරනවද? ඒ ඔප්ෂන් එක ගන්න දන්නේ නැති කට්ටිය කොච්චර බයෙන් කොච්චර ස්ට්‍රෙස් එකකින්ද ගේම් එක ප්ලේ කරන්නේ. ඒ වගේම ඒගොල්ලෝ අවුට් වුණොත් මුලින් ඉඳලා ගේම් එක රීස්ටාර්ට් කරන්නත් වෙනවා. අපි ජීවත් වෙන එක බිස්නස් කරන එක හරියට නිකම් මෙහෙම වීඩියෝ ගේම් එකක් ප්ලේ කරනවා වගේම තමයි. අපිට තනියම රිස්ක් එක අරගෙන ඉස්සරහට යන්නත් පුළුවන්. එහෙම නැත්තම් අර වගේ අන්ලිමිටඩ් ලයිෆ් ටයිම් සම්බෙන ඔප්ෂන්ස් ඉගෙනගෙන ඒවා හරි විදිහට යූටිලයිස් කරලා අපිට ස්ට්‍රෙස් ෆ්‍රී මේ ලයිෆ් ජර්නි එකේ ඉස්සරහට යන්නත් පුළුවන්. මෙච්චර බෙනිෆිට්ස් තියෙන මේ ලයිෆ් සේවිං කන්සෙප්ට් එක ලංකාවේ ගොඩක් දෙනා අවොයිඩ් කරන්න හේතුව ඉන්ෂුරන්ස් ගැන ලොකු නොලෙජ් එකක් නැතිකම සහ මේක ගැන තියෙන මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග්ස්. තවත් ගොඩක් අය ඉන්ෂුරන්ස් වලින් තමන්ට ලොකු බෙනිෆිට් එකක් තියෙනවා කියලා දන්නවා. ඒත් ඒවා හරි විදිහට යූස් කරන්නේ කොහොමද කියලා අයිඩියා එකක් නැහැ. ඒක නිසා අපි තීරණය කරා ඉන්ෂුරන්ස් කියන මේ ඇඩ්වාන්ස් කන්සෙප්ට් එක මේ වගේ ගොඩක් සරල කරලා වයිස් ඇෂුරන්ස් අපේ YouTube channel එක හරහා ඔයාලට ඒ නොලෙජ් එක ෆ්‍රී ලබා දෙන්න. ඉන්ෂුරන්ස් එකක් හරි විදිහට යූටිලයිස් කරන්නේ කොහොමද? හරි විදිහට ඉන්ෂුරන්ස් එකකින් ක්ලේම් එකක් ගන්න කොහොමද? වගේ ගොඩක් දේවල් සහ ඉන්ෂුරන්ස් සම්බන්ධ හැම දෙයක්ම අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඔයාලා හැමෝටම ඉන්වයිට් කරනවා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.